හෙලෝ හැමෝටම ඔන්න ඉතින් අද අපි යන්නේ කතරගම. අද 2026 4/14 වෙනිදා. ඒ කියන්නේ අලුත් අවුරුදු දවස. අපි කලින් ඉඳන්ම ප්ලෑන් කරන් හිටියා මේ අවුරුද්දට කතරගම යන්න. නැකැත් ඉවර වුණාට පස්සේ දවල් 1ට විතර තමයි අපි ගෙදරින් පිටත් වුණේ. මුලින්ම තිස්ස විහාරෙත් වැඳගෙන අපි ආවේ අපි නවතින තැනට. එන අතරමඟදී සමහර තැන්වල වැස්සත් අහු වුණා තමයි. ඒ වුණාට මෙහෙ ටිකක් රස්නේ. ඒ නිසා ආපු ගමන්ම චේන්ජ් කරගෙන අපි අනිත් පැත්තට පූල් එකට ගියා. 2-3ක් වගේ පූල් එකේ ඉඳලා අපි 6ට විතර කතරගම දේවාලයට යන්න පිටත් වුණා. අපේ හොටෙල් එක තිබුණේ සෙල්ලකතරගම. පූල් එකෙත් ගොඩ වෙලාවක් සෙල්ලම් කරපු නිසා ඇත්තටම ලොකු බඩගින්නකින් තමයි හිටියේ. දේවාලයට ගිහින් එද්දි රැ වෙන නිසා මෙන්න මෙතනින් කෑමත් කාලා තමයි අපි දේවාලය ඇතුළට යන්න ලෑස්ති. හැමදාම වගේ කතරගම આવොත් මෙන්න මේ ෂොප් එකෙන් තමයි අපි අපේ පළතුරු වට්ටියයි අනිත් ඕනි කරන පූජා භාණ්ඩ ටිකයි ලෑස්ති කරගන්නේ. හැම අවුරුද්දෙම අප්‍රේල් 14 වෙනිදාට කතරගම දෙවියෝ වල්ලි මෑණියොන්ට රත්තරන් බඩු ගිහින් දෙනවා. ඉතින් ඒ නිසා පූජා භූමිය ඇතුලේ අද අපිට ලස්සන පෙරහැරකුත් බලා ගන්න පුළුවන්. මේ පේනවනේ පෙරහැර බලන්න ඇවිත් ඉන්න කට්ටිය. මේකේ තියෙන ලස්සන ගැන මං ඉතින් වචන වලින් කියන්න ඕනේ නෑනේ. ඕගොල්ලෝ දිගටම බලන්නකෝ. මහ පෙරහැරේ තරම් අයිටම්ස් නැති වුණත් හරිම ලස්සන අයිටම්ස් ටිකක් මේකේ තිබුණා. අනේ මට මෙතන ටිකක් දාන්නත් බැරි වුණා. පෙරහැර බලන්න ආසාවේ අපි ලොකු කලබලයකින් තමයි මේ වෙලාවේ හිටියේ. ඉතින් පෙරහැර පටන් ගන්න කලින් අපි පළතුරු වට්ටිය පූජා කරා. ගයිස් ඉතින් මේ තමයි මම පොල් ගෙඩියක් ගහන්න යන ෆස්ට් ටයිම්. හැබැයි ෂොට් එක නම් ගන්න ආවා. ඊළඟට අපි කිරිවෙහෙර පැත්තට තමයි යන්න ලෑස්ති වුණේ. අවුරුදු දවසක් නිසා මම නම් හිතාගෙන හිටියේ අද සෙනග ටිකක් අඩු ඇති කියලා. ඒ වුණාට මේ බලන්නකො සෙනග පිරීලා ඉඳපු තරම් මේ තියෙන්නේ කිරිවෙහෙරට යන පාර. මේ පාර දෙපැත්තෙම මල් කඩවල් තියෙනවා. ඉතින් අපිට හම්බුණ පළවෙනි මල් කඩේ ඉඳන්ම මල් අරගන්න පටන් ගත්තා. මෙන්න මේ මල් ජාතිය තමයි මං ආසම මල් ජාතිය. ඒ නිසා අයියා මට මේකෙන් මල් පොකුරු දෙකක්ම අරන් දුන්නා. කලින් පාර කතරගම අප් වෙලාවෙත් මට පූජා කරන්න රෝස මලක් අරන් දෙන්න ඕනි කියලා තමයි හිටියේ. හැබැයි එදා ඒක ගන්න බැරි වුණා. ඒ වෙනුවට තමයි මේ රෝසස් දෙක මට අරන් දුන්නේ. අපි දෙන්නම ආස දෙයක් තමයි ලස්සන මල් ගොඩකින් පිරිච්ච ලොකුම මල් පොකුරක් පූජා කරන එක. මගේ ලස්සන මල් පොකුර මං චෛත්‍යයට පූජා කරා. ගාති කියලා වැඳලා ඔක්කොම පූජා වැඩට ඉවර වෙනකොට රෑ 12ට විතර කිට්ටු වෙලා. මහන්සියටත් එක්ක අවදි වෙනකොට ගොඩක් උදේ වෙලා තමයි තිබුණේ. ඉතින් අද අපේ ප්ලෑන් එක තමයි සෙල්ලකතරගම ගන්න දේවාලේ ලක්ෂ්මී දේවාලේ වඳින්න යන එක. හොටෙල් එකේ අපි අරගත්ත රූම් එකේ බැල්කනි වීව් එක තමයි මේ. ඊයේ හවස ගොඩක් වෙලා පූල් එකේ ඉඳපු නිසායි, රෑ ගොඩක් වෙලා එළියේ ඉඳපු නිසායි
මගේ ඔළුව හොන්තටම රිදෙනවා. මේ වෙනකොට සෙම් ප්‍රතිශ්‍රාවය රෝග ලක්ෂණ ඔක්කොම ටික මට තිබුණා. එහෙමයි කියලා ප්ලෑන්ස් වෙනස් කරන්න බෑනේ. මාත් ඉතින් කොයි වෙලෙත් කොහේ හරි යන්කියා ගත්ත ගමන් ඉන්න ගර්ල්ෆ්‍රෙන්ඩ් කෙනෙක්. ඩ්‍රෝන් ෂොට්ස් ටිකක් ගන්න ආසාවෙන් ආවට අපිට වෙලාව මදි වුණා. මට අමතකුණානේ මං ඔයාලට මෙච්චර දේවල් කියලාත් අපි කොහෙද හිටියේ කියලා තාම කිව්වේ නෑනේ. ඉතින් අපි නැවතුනේ ග්‍රෑන්ඩ් සෙල්ල කතරගම හොටෙල් එකේ. ආසාවටත් එක්ක අපිට ගන්න පුළුවන් උනේ හොටෙල් එකේ මෙන්න මේ පුංචි වීඩියෝ එක විතරයි. උදේට කෑමත් කාලා ඊළඟට අපි ආවේ සෙල්ල කතරගම ඝන දේවාලෙට. ඝන දේවාලෙට එන්නයි ලක්ෂ්මී දේවාලෙට යන්නයි මට ඇත්තටම ලොකු උවමනාවක් තිබුණා. මොකද කියනවා නම් කවදාවත් මේ තැන් දෙකට ආපු නැති කෙනෙක්ව මේ තැන් දෙකට එක්කන් එන්න. අපි සෙරෙප්පු ගැලෙව්වේ මෙන්න මෙතනින්. පොල් ගෙඩියකුයි මල් වට්ටියකුයි අරගෙන අපි දේවාලය ඇතුළට ගියා. ඝන දේවාලයට ආවොත් හැමදාම මං එළගි තෙල් පහනක් අනිවාර්යයෙන්ම පත්තු කරනවා. මට හරියටම දැන් ටයිම් එක නම් මතක නැහැ. හැබැයි අපි ආපු ටයිම් එකත් එක්ක අපිට ඝන දේවාලේ මහ පූජාවටත් ඉන්න පුළුවන් වුණා. මෙන්න මේ තමයි මං අර කලින් කිව්ව කවදාවත් මේ ආපු නැති කෙනා. ඝන දේවාලෙත් පහු කරගෙන එද්දී එතනින් උඩට තියෙන පඩිපෙලෙන් ආවම අපිට මෙන්න මේ පන්සලට එන්න පුළුවන්. ඝන දේවාලෙට දෙතුන් පාරක්ම ඇවිත් තිබුණත් මට නම් මතක ඇති කාලෙක මේ පන්සලට ආපු පළවෙනි වතාවද කොහෙද. පන්සලේ ඉඳන් බලද්දී අපිට ඝන දේවාලේ පේන්නේ මෙන්න මේ වගේ. මෙතනින් එහාට අපිට යන්න පුළුවන්ලු කතරගම දෙවියෝ වල්ලි අම්මව හංගලා තියන් ඉඳපු ගුහාව බලන්න. හැබැයි අපි අද එතෙන්ට ගියේ මේ තමයි මං දකින්න ආසම දසුන්. මේ තියෙන්නේ මැණික් ගඟ. අර වැස්ස කාලෙට ඝන දේවාලේ වැහින්නම වතුර ගලාගෙන යන්නේ. ඔන්න ඊළඟට අපි ආවේ ලක්ෂ්මී දේවාලයට. ලක්ෂ්මී දේවාලයට එන්න තියෙන්නේ ඝන දේවාලේ කාපාක් එකේ ඉස්සරහින්ම තියෙන අතුරු පාරකින්. දේවාලය ඇතුළට ආපු ගමන් අපිට මුලින්ම අහුවෙන බුදු මැදුර තමයි මේ තියෙන්නේ. මම කලින් පාරෙද්දී නම් මට මතක විදියට මේ පොකුණ දෙපැත්තම වහලකින් කවර් කරලා තමයි තිබුණේ. මට පේන්නේ දැන් නම් ලක්ෂ්මී දේවාලේ ගොඩක් වෙනස් වෙලා. කතරගම තරම්ම නැති වුණත් මෙහෙත් සෙනග ටිකක් හිටියා. මං ආසම මෙහෙ තියෙන ප්‍රාර්ථනා කාසිය විසිකරන තැනට. හෝ හැබැයි මේ තාම එතන නෙමෙයි. එතනට යනකම් හම්බුන ලස්සන දේවල් ටිකක් තමයි මේ තියෙන්නේ. ඔන්න දැන් අපි ඉන්නේ ප්‍රාර්ථනා කාසිය විසිකරන තැනට. ආවෙම කාසි විසිකරන්න හිතාගෙන උනාට අපි කාසි ගෙනත් තිබුණේ නැහැ. ඉතින් අමාරුවෙන් හොයලා කොහොම හරි එක කාසියක් හොයාගත්තා. මේ බලන්නකෝ මට තවත් අලුත් දෙයක් හම්බුණා. මම සඳලි මාත් සමග ඡායාරූපයක් ගෙන හැකිනම් පඳුරක් දමා මගේ කටහඬ අවදි කරගන්න. එහෙම තමයි මේ බෝඩ් එකේ ඩිස්ප්ලේ කරලා තියෙන්නේ. ඔන්න ඉතින් මං ඒක try කරා. මේ බලන්නකෝ. ඔන්න ඉතින් කොහොම හරි කාසිය විසිකරන එක නම් මෙයාගේ හිතට හොඳට අල්ලලා ගිහින් තියෙනවා. සඳලිට පඳුර දාන්න පර්ස් එක ඇදපු වෙලාවේ අපිට තව කාසි දෙකක්ම අහුණා. ඉතින් ඒ නිසා අපි ආයෙත් ප්‍රාර්ථනා කාසිය විසිකරන තැනට ගියා. දැන් පොකුණ මැද්දෙම පිළිම දෙකක් තිබුණාට ඉස්සර නම් පිළිම දෙක තිබ්බේ අර පඳුර වලටත් එහායි. මං හැමදාම try කරේ එකම එක කාසියක් හරි එතෙන්ට විසිකරන්න. හැබැයි ඉතින් මේ පාරත් නම් බැරි වුණා. වෙලාවත් ටිකක් පරක්කු වෙලා තිබුණ නිසා අපිට ලක්ෂ්මී දේවාලය ඇතුළට නම් යන්න බැරි වුණා. ඉතින් මෙතනින් පස්සේ අපි ආයෙත් ගෙදර එන්න පිටත් වුණා. මං හරි මාසයි මෙන්න මේ චූටි කිරි හැට්ටි වලට පැණි දාගෙන කන්න. ඉතින් අපි එන අතරමඟ පාරේදී තමයි මේ කිරි කඩේ හම්බුනේ. මෙතනින් නවත්තලා අපි දෙන්න කිරි හැට්ටි දෙකකුත් කාලා ගෙදර ආවා. ඉතින් මෙන්න මේ විදිහට තමයි මේ පාර අපි දෙන්න අවුරුද්ද සැමරුවේ. නෙක්ස්ට් ට්‍රිප් එක දැනටමත් ප්ලෑන් කරගෙන යන ගමන් ඉන්නේ. ඉතින් මේ වීඩියෝ එකෙන් ආයෙත් එනකන් පරිස්සමෙන් ඉන්න. ගිහින් එන්නම්. බයි බයි.